මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග ශ්‍රී ලංකා ඉතිහාසයේ රන්වන් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් බුදු දහම මෙරට ස්ථාපිත වුණා. දේවානම්පියතිස්ස රජු සහ මිහිඳු හිමියන් අතර සිදු වූ ඒ ඓතිහාසික හමුවීම ලක්වැසි ජනතාවගේ ආධ්‍යාත්මික ගමනේ ආරම්භයයි. ලොව පැරණිතම ලිඛිත ඉතිහාසයක් ඇති පූජනීය වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරට බුදුදහමේ ජීවමාන සංකේතයයි. මාතලේ අලු විහාරයේදී සම්බුද්ධ දාග්නය ප්‍රථම වරට තල්පත්වල ග්‍රන්ථාරූඪ කිරීම නිසා අකාලික දහම අනාගත පරපුර උදෙසා සුරකුණා. අනුරාධපුරයේ මහා සෑය හෙවත් රුවන්වැලි සෑය හෙළ බෞද්ධ වාස්තු විද්‍යාවේ සහ අප්‍රතිහත කැපවීමේ අසම සම ස්මාරකයයි. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම රාජ්‍යත්වයේ සහ ආගමේ නව සබඳතාවක් ඇති කළා. අද වන විට මහනුවර ශ්‍රී දළදා මාලිගාව මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවගේම ඉහළම ගෞරවයට සහ වන්දනාවට පාත්‍රවන පුණ්‍ය භූමියයි. බුදුදහමේ හරය වූ භාවනාව සහ විනය තුලින් ගොඩනැගුණු සංඝ පරපුර දහස් වසරක් පුරා මේ පිරිසුදු දහම ආරක්ෂා කළා. ඇසළ පෙරහැර මංගල්‍ය බුදුදහම සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය අතර ඇති නොබිඳිය හැකි අලංකාර සබඳතාව ලොවටම පෙන්වන උත්සවයයි. වසර 2500කට අධික කාලයක් ලක් දෙරණ පෝෂණය කළ බුදුදහම අදටත් අපේ ජීවිතවලට මඟ පෙන්වන නුනිවෙන පහනයි.